යන්නේ. දැන් පුතේ අපි ගිය සතියේ ඉගෙන ගත්තා කාරණා තුනක් නේද? ටක් ගාලා මතක් කරගෙන යන පොඩි රිවිෂන් එකක් වගේ ලාභයයි නේද? ලාභයේ කොටස් තුනක් කතා කරා. මොනවද? ලාභය අපි මෙහෙම මෙන්න මේකේ ලාභය හොයද්දී සහ විකුණුම් මිල මම කෙටියෙන් දාන්නම් විකුණුම් මිල සහ ගත් මිල නේද? අපි හිතමු 10%ක් උතේ මේ කතා කරන්නේ ලාභය ගැන. 10%ක් ලාභය කියලා. විකුණුවොත් ලාභය හොයන්න නම් අපි ගුණ කරා ගැනීම මේ දීලා තියෙන එක්කෙනාගේ නේද? 100න් 10යි. විකුණුම් මිල හොයන්න නම් අපි මේක 100ට එකතු කරලා ගුණ කරා නේ. 100න් 110යි. ගත් මිල හොයන්න නම් මෙන්න මේ විකුණුම් මිලේ අනිත් පැත්ත තමයි අපි ගත්තේ. නේද? මේ සතිය අපි ඔය ඉගෙන ගත්තා. ඊළඟට අලාභයකට ආවම අලාභයේදී අපි දෙමු 10% අලාභයට විකුණනවා නම් එතකොට මුදේ අපි කතා කරන අලාභයයි මෙයාගේ තියෙන විකුණුම් මිලයි මෙයාගේ ගත් මිලයි ඔය ටිකනේ අපි දින්නේ. එතකොට මෙයාගේ අලාභය වන්න නම් ඒක 10%. මේ කියන්නේ අදාළ ප්‍රතිශතයෙන්ම තමයි ගුණ කරන්නේ. හැබැයි මෙයාගේ විකුණුම් මිල හොයද්දී මොකද වෙන්නේ මුදේ? 10ක් අඩුවෙන් තමයි විකුණන්න වෙන්නේ නේ. එහෙනම් අපි ඒක හොයන්න ගුණ කරන්නේ කියන්නේ 100න් 90න් තමයි ගුණ කරන්නේ. එහෙනම් ගත් මිල හොයන්න 90න් 100න් ගුණ කරන්න ඕන. අපි ඒ සතියේ මෙන්න මේ දෙක හැදුවේ නෑ. නේ? අද හදමු මේ දෙකෙන්. අද මේ දෙකේ ඉඳලා ගණන් හදාගෙන යමු. ඊළඟට වට්ටමකටත් අපි කතා කරා. දැන් උදාහරණයක් මේක. ඉතින් මේ chart එක දාගන්න පුළුවන් නම් වැඩේ ගොඩා. අපි හිතමු 120ක් කියලා ගමුකෝ. හරිද? එතකොට මෙයාගේ අපි හොයන්න තියෙන පුතේ වට්ටමයි. මෙයාගේ තියෙන්නේ විකුණුම් කියලා නෙමෙයි ලකුණු කළ මිල. sorry විකුණුම් මිල. විකුණුම් මිලයි ගත් මිල වෙනුවට තමයි එන්නේ ලකුණු කළ මිල. මම ඔයාලව පැහැදිලි කරන්න අද ඉස්සරහට යනකොට වට්ටම හොයන්න ගියොත් අපි කියලිම 100 20 ගුණ කරන්නේ විකුණුම් මිල හොයන්න ගියොත් උදේ මම කිව්වා ඔය අලාභයේ සහ වට්ටම අතර වෙන්නේ වෙනසක් තියෙනවා නේ. වචන දෙක ගත්තාම වෙනසක් සහ ප්‍රායෝගික දේ ගත්තාම වෙනසක් තියෙනවා. හැබැයි ගණන් හැදෙන්නේ එකම රටාව. දැන් අලාභයක් කියලා කියන්නේ අපි 100කට අරගෙන විකුණන්නේ 80කට වගේ. හැබැයි වට්ටමේදී එහෙම නෙමෙයි වෙන්නේ. අපි වට්ටමේදී යම්කිසි භාණ්ඩයක් 100ට ගත්තා නම් ඒකේ මිල ලකුණු කරන පුතේ 120කට විතර. ලකුණු කරලා 110කට විකුණනවා. ඒතර අර දෙන 10 තමයි වට්ටම. හැබැයි ඒක අපිට අලාභයක් වෙලා නැහැ. ඔය කතාවේ වෙනසක් තිබ්බට ගණන් හැදෙන රටාවේ පොඩි එකම රටාවක් තමයි යන්නේ. ඒතර මෙයාගේ විකුණුම් මිල ගන්න කිව්වොත් මුදේ 100ට 80ෙන් තමයි ගුණ කරන්නේ. මොකද මේකේ අඩු වෙනවා. මේ 20ක් කියලා මම ගත්තේ ඒතර ලකුණු කොළ මිල ගන්න කිව්වොත් 80ෙන් 100ෙන් තමයි. හොඳයි. ඔන්න ඔය chart තුන ගිය සතියේ කතා කරා. සහ අපි අද ගණන් ටිකක් හදාගෙන යමු. මම කිව්වා ගෙදරදී හදන්න try එකක් දෙන්න කියලා පොඩ්ඩක් අර ලාභය කරපු විදිහටම ඉතින් මේ ගුණ කරන්න ඕන භාගය දන්නවලා දාලා හදන්න තියෙන්නේ. බලමු ඔය විකුණුම් මිල හොයන ටිකක්. මෙන්න මේ ටික හදන්න බලන්න. හදපු අය ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. හදන්න බලන්න පුතේ. මෙන්න මේ දෙක හදන්න. මේ 3යි 4යි 5යි. ඔය ගණන් ටික හදන්න. මම ඔයගලන්ට ඊළඟට මෙන්න මේකත් කියලා දෙන්නම් මේ භාගයක් ආවොත් ප්‍රතිශතයට කොහොමද හදන්නේ කියන එක. හරි? සමහර වෙලාවට ඔය වගේ වෙන්න පුළුවන්. ඒක පොඩි විශේෂ අවස්ථාවක් කරලා මම එකක් කියලා දෙන්නම්. ඔය ගණන් තුන හදන්න ඉස්සෙල්ලා 3 4 5. ඒතර කොහොමද පුතේ? පළවෙනි එකේ කියනවා 150කට ගන්න භාණ්ඩයක් 100ට 20ක් අලාභයට විකුණන්නේ. එහෙනම් විකුණුම් මිල අහනවා. උදාහරණයක් දැන් මෙන්න මේ
ඔය ಗುಣ කරන්න ඕන භාගේ මතක තියාගන්නත් මම පොඩි ලේසි විදියක් කිව්වා මතකද? දැන් හිතන්න 100කට ගන්නවා නම් හරිද? 100කට අරගෙන 20ක් අලාභයට නම් විකුණන්න කියනවා. 80කට නේ? 100කට අරගත්තොත් 20ක් අලාභයට විකුණන්නේ 80ට. එහෙනම් 150 එළිම ගුණ කරන්න දෙන්නේ කීයද? 100න් 80 නේ. ඒතකොට එළිම විකුණුම් මිල එනවා. ඕනනම් 100ට 20 හොයලා 150න් එක අඩු කරන්න පුළුවන්. ඒක පොඩ්ඩයි වටේ යනවනේ. නේද? ඒතකොට මෙයාට මේ බිඳුව කපලා දාන්න හැකි මේ බිඳුවට මෙයා කැපෙනවා. 15 සරක් අට කියලා කියන්නේ එහෙනම් මේ විකුණුම් මිල තමයි කියද රුපියල් 120. කාට හරි ඕනනම් පුළුවන්කම තියෙනවා 150 100ට 20ෙන් ගුණ කරලා අලාභය හොයාගෙන ඊට පස්සේ 150න් ඒක අඩු කරලා හදන්න. ඒත් ආයෙත් දෙන්නේ ඔය උත්තරේමයි වෙනසක් වෙන්නේ නැහැ. හරි? හැබැයි ඒක අර පොඩ්ඩක් දිගින්දා මේක ලාව ලේසි. ඊළඟට හතරවෙනි එක 250කට මිල ලකුණු කර. ලකුණු කළ මිල කතාව කාට හරි අමතකයි නම් පුතේ මම මොන ආපහු පොඩ්ඩක් කියනවා අහගන්න. ඔය වට්ටම් වලදී ලකුණු කළ මිල කියලා කියන්නේ මෙන්න මේකට. දැන් ඔන්න කෙනෙක් ඉන්නවා. හරිද? මෙයා යම් කිසි භාණ්ඩයක් ගන්නවා. ඔය ගන්න එකට අපි කියනවා පුතේ මොකක් කියලාද? ගම් මිල කියලා. නේද? ගම් මිල කියලානේ කියන්නේ. හරි. එතකොට මෙයා මේ ගන්න මිලට ওই භාණ්ඩ විකුණනවද? නෑ. කවදාවත් පුතේ මේ මනුස්සයෙක් එහෙම දෙයක් කරන්නේ නැහැ නේ. අනිවාර්යයෙන්ම එක්ක ගත්ත මිලට වැඩියෙන් නැත්නම් ඉතින් සමහර වෙලාවට දැන් අපි හිතමුකෝ ඔය ඉලෙක්ට්‍රොනික අයිටම්ස් එකක් එහෙමනම් කවදාවත් අපි අද ගත්ත නම් 10000කට හෙට 10000ට ඒක විකුණන්න බෑ. ඒකවල අනිවාර්යෙන් හෙට විකුණන්නේ ඒක 9500කට වගේ තමයි. ඒ අපි කියන්නේ ගන්න මිලටම විකුණන්න බොහොම අමාරුයි සමහර භාණ්ඩ නම්. හරි? ඉතින් අපි කියන්නේ මේ ගන්න මිලට තමයි ගත් මිල කියන්නේ. අපි පුතේ මේ ගත් මිලට ලාභයක් හෝ අලාභයක් කියලා මිලක් දානවා. අන්න ඒකට තමයි අපි කියන්නේ මුදේ ලකුණු කළ මිල කියලා. එහෙම නැත්නම් දැන් සමහර වෙලාවට විකුණුම් මිල කියන්නේ තෝකයි. දැන් අපි සිල්ලර කඩේකට ගිහිල්ලා බඩු ගන්නවා නම් එයාගේ ලකුණු කළ මිලම තමයි මොකක් වෙන්නේද? විකුණුම් මිල වෙන්නේ. හරි. මොකද එයා වට්ටම් දෙන්නේ නෑනේ. නේද? දැන් ඔයගොල්ලෝ කඩේට ගිහිල්ලා අපිටම බිස්කට් පැකට් එකක් ගන්න යනවා මුදලාලියට නේද? මුදලාලි මට බිස්කට් පැකට් එකක් දෙන්න කිව්වම ගාන ගියදම ගාන 35යි තියෙන්නේ එහෙනම් 30ක් දෙන්නකො. එහෙම ගියේ. නෑ 35ම තමයි. ඒකට යාගේ එහෙම වට්ටමක් නැතිඳා අන්න ඔය ලාභයක් හරි අලාභයක් හරි කියලා මිල ලකුණු කරොත් අපි ඒකට තමයි කියන්නේ ලකුණු කළ මිල කියලා. ඊළඟට මේ වට්ටම් කතාවේදී මෙන්න මේ ලකුණු කළ මිලට වට්ටමක් දීලා තමයි පුතේ විකුණුම් මිල එන්නේ. මේක වෙන්නේ වට්ටම් වලදී විතරයි. වට්ටම් වලදී වෙන ඔන්න ඔය සිද්ධියේදී තමයි මේකට තමයි ලකුණු කළ මිල කියලා කියන්නේ. සරලවම කිව්වොත් ඔයාලා යන පුතේ අඳුමක් ගන්න. හරි. ඔය වගේ නම් තාත්තට දෙන්න. හරි. ඔය වගේ අදිනු ෂර්ට් ටැග් කියලා දැන් මේකේ ගහලා තියෙනවා ප්‍රයිස් ටැග් එකක් 250යි. මෙන්න මේකට තමයි කියන්නේ මොකක්ද? ලකුණු කළලා තියෙන මිල. අඩේ ලකුණු කරලා තියෙන මිල. හැබැයි ඔයා කැෂියර් එක ගාවට ගිහිල්ලා මේ ඇඳුම ගන්නකොට ඔයාට මිල වැටලා තියෙන්නේ 220යි. අන්න ඒක තමයි මොකද්ද? විකුණුම් මිල. එතකොට වට්ටම කීයක් දීලාද? වට්ටම රුපියල් 30ක් තියෙනවා. ඔන්න ඔය වගේ. හරි. ඔය වට්ටම් කතාවේදී ලකුණු කළ මිල කියලා කියන්නේ මුදේ යම් කිසි භාණ්ඩයක මිල ලකුණු කරලා ඒ මිලට නෙමෙයි විකුණන්නේ. හැබැයි වට්ටම දුන්නම වට්ටම දීලා විකුණන මිලට තමයි අපි ඒකට විකුණුම් මිල කියලා කියන්නේ. හරි. හරි. දැන් අපෙන් අහන වෙනවා 250කට මිල ලකුණු කරන භාණ්ඩයකට 100ට 10ක වට්ටම් දීලා විකුණන මිල. ඒතර පුතේ 100කට 10ක් වට්ටම් දුන්නොත් මෙයා විකුණන්නේ කීයටද? 90ට. එහෙනම් 100න් 90යි ගුණ කරන්න ඕනේ නේ. මෙයා කැපෙනවා මේ බින්දුව කපලා දාන්න. එතකොට 9 45 4ක් ඉතිරි 225ට තමයි මේක විකුණන්නේ 225ට. ඊළඟ 5 4000කට මිල ලකුණු කළ භාණ්ඩයකට 115ක් වට්ටම් දීලා විකුණන්නේ. එහෙනම් 115ක් වට්ටම් දෙනවා නම් විකුණන්න වෙන්නේ මෙයාට කීයටද? 85ට නේද? මේ බින්දුව දෙකට කෙලින්ම මේ බින්දුව දෙකක් කපලා දාන්න හැකි. 40ෙන් ගුණ කරන්නම් බං 85. එතකොට මෙහෙම ගුණ කරන්න ඔයගලන්ට ලේසි. 85 40ෙන් ගුණ කරද්දී ඔය 40 බිඳුව පන්නලා ගියා.
ඒ බිඳුව එහෙම දැම්මා. 4 වරක් පහ 20 බිඳුවයි දෙකක් ඉතිරි. 4 වරක් 2 8යි 2යි 10යි. එහෙනම් කීයකටද? sorry 4 වරක් 8 22යි 2යි 34යි නේ. 3400. එයාට මේක විකුණන්න වෙන්නේ පුතේ රුපියල් 3400. ඔය තමයි ලාභයේදී sorry අලාභයේදී හෝ වට්ටමේදී විකුණුම් මිල හොයන විදිය. හරි. මම දැන් ඔයගලන්ට පොඩි භාග ගණන් හදන විදිය කියලා දෙන්නම්. දැන් නැත්නම් ඔයගොල්ලෝ කොහොමද අමාරු කරගන්නේ? මම මේකට ක්‍රම දෙකක් කියන්නම්. ක්‍රම දෙකෙන් හැබැයි මම කැමති ඔයගොල්ලෝ එක ක්‍රමයක් ඉගෙන ගන්නවා. දැන් පුතේ 107මාරක් වට්ටම් තිය. ලාභ තියලා විකුණනවලු. විකුණුම් මිල සොයන්නලු. දවන ඊළඟ ගාණ තියෙන්නේ රුපියල් 400කට ගන්න භාණ්ඩයකට 107මාරක් ලාභ තියලා විකුණන. විකුණුම් මිල සොයන්න. මොකද කරන්නේ? මට ඔයගොල්ලෝ මෙහෙම කියන්න. 107ක් ලාභ තිබ්බනම් 7මාර භාග කැල්ල අයින් කරන්න. 7ක් ලාභ තිබ්බනම් අපි ඒතොර ගන්න කීයද? 100ෙන් විකුණුම් මිල අහන්න. 100කට ගත්තා නම් 7ක් ලාභ දීලා කීයද විකුණන්නේ? 107ට නේද? ඒ කියන්නේ අපි 100ට අර 7 එකතු කරනවනේ. එහෙනම් දැන් මෙතනත් මට වෙන්නේ භාගයක් තියෙනවා. මම ඕක එකතු කරොත් 107මාර වෙන්න ඕන නේ. 100ෙන් 107මාර. ඕක තව කෙනෙක්ට මුතේ මෙහෙම ගන්න පුළුවන්. 400 ගුණ කිරීම 100ෙන් ඔයා ගන්නවා මෙන්න මේ 7මාර කියන එක ඔයා ගන්නවා 7.5 කියලා. එතකොට ඔයා මේක 100ට එකතු කරාම 107.5 කෙනෙක්ට මොකද හදන්නත් පුළුවන්. හරිද? හැබැයි ඔය ක්‍රමේ හැම වෙලාවෙම සාර්ථක වෙන්නේ නැහැ. හේතුව ඔයාට උතන වෙන යම් කිසි අපි තුමු දෙකෙන් එක නැතුව 13න් එකක් වගේ දුන්නොත් කියන්න බෑනේ. එහෙම දුන්නොත් 12න් එකක් වගේ දුන්නොත් දැන් මෙතන නම් පුළුවන් පුතේ අපිට දෙකෙන් එකයි කියන්නේ අපි දන්නවා භාගයයි නේ. කියන්නේ 0.5යි. එක දෙකෙන් බෙදුවම 0.5යි. හැබැයි 13න් එකක් වගේ දුන්නොත් ඒක 13න් බෙදෙන්නෙත් නැහැ දශම ගන්නත් බෑ. එතකොට මේ ක්‍රමය හොඳයි ඔය වගේ දාගන්න පුළුවන් මේකට. දැන් හැම එකකටම හරියන විදිහක් තිබෙන්නේ. ඒකට තමයි මේක. හරි. මොන විදිය භාගයක් දුන්නත් මේකෙන් හදන්න පුළුවන් අරක වැරදි නෙමෙයි. මේකෙන් හදන්න පුළුවන් මේකේ සමහර අය කියන්නේ. දැන් අපිට 4න් 3ක් වගේ දුන්නොත් පුළුවන්. අපි දන්නවා 4න් එකක් කියන්නේ 0.25යි 4න් දෙකක් කියලා කියන්නේ 0.5යි 4න් 3ක් කියන්නේ 0.7යි 5. එහෙම දාගෙන එතකොට හදන්න පුළුවන් 13න් එකක් වගේ දුන්නොත් ඔය දශම ගානේ හිතා ගන්න බෑ. නේ? ඕකටත් අයිලේ මෙන්න මේක. හරි. මේකේ වෙනසක් වුණ නෑ පුතේ. භාගාව කියලා කිසි වෙනසක් නෑ. 7මාර කියලා දීලා තිබ්බා. මේ සාමාන්‍ය ගානක දුන්නා නම් 107ක් ලාභ කියලා. අපි මොකද්ද කරන්නේ? විකුණු මිල හොයන්න නම් 100ෙන් 140 කුණ කරන්නේ. ඒ වගේම තමයි. දැන් මම මෙතන මේ එක 7මාර කියන එක එකතු කරා. අපි භාගය ඉගෙන ගත්තානේ. කලින් පාඩමේ භාගය ඉගෙන ගත්තා. හරි. මෙයාව අපිට මොන භාගයක් කරගන්න පුළුවන්ද? දැන් ඔය තියෙන මොන සංඛ්‍යාවක්ද? මිශ්‍ර සංඛ්‍යාවක්. මට යා පුළුවන් මොන භාගයක් කරගන්නද? විෂම භාගයක්. ඉතින් මම විෂම භාගයක් කරගන්නයි සර්. හරිද? දෙවරක් 107 කියලා කියන්නේ 214යි. ඒකට එකක් එකතු කරාම දෙනවා උත්තරේ කීයද? 400 පුර කිරීම. 100ෙන් 215 දෙකෙන් 215යි. ඕකනේ එන්නේ. නේද? 400 ගුණ කිරීම දෙකෙන් 215යි. 100ෙන් දෙකෙන් 215යි. උතන්ට නිකන් තේරුණාද? දැන් පුතේ ඊළඟට මෙන්න මෙහෙම නේද උතන තියෙන්නේ 400 ගුණ කිරීම. මේ යම්කිසි භාග සංඛ්‍යාවක් පුතේ බෙදන්නලු මේ ඉතින් අදහස් තමයි මොකද්ද මෙතන තියෙන භාගයක් ඒක බෙදන්නලු 100ෙන්. හරිද? මම ඔක එහෙම කියන්නත් මම ඔය ප්‍රකාශයෙන් මෙහෙම කඩලා ලියනවා. 400 ගුණ කිරීම 2.215 මේක බෙදන්නලු 100ෙන්. දැන් මොකද? ඔයගොල්ලෝ දන්නව පුතේ භාගවල මොකක් නැද්ද? භාගවල බෙදීමක් නැහැ. අපි එතකොට මොකක්ද කරන්නේ? මෙයාව ගුණ කිරීම කරනවා. ඒත් එක්ක මෙයාගේ මොකක්ද දානවද? පරස්පරය දානවා. එහෙනම් මෙයාව 100ෙන්.
ඔන්න ඔය ප්‍රකාශනය සරල කරා නම් හරි. මම මේ කිව්වේ සරලවම මේ එන විදි ටික ඔක්කොම. හරිද? එතකොට මේ බිඳුවකට මේ බිඳුව දෙක කපලා දාන්න හැකි. දැන් කෙලින්ම මේක මේ හතර දෙකෙන් බෙදෙන්න හැකි. දෙකට දෙකේ එක හතරට දෙකයි. 215 දෙකක් කියලා කියන්නේ එතකොට කීයද? 430කට තමයි. මේක විතරයි. ඕනම භාග ගණනක් ආවොත් හරි ප්‍රතිශතය අපිට දශම භාගාකාරයට දීලා තිබ්බොත් ඔන්න හදන්න පුළුවන් විදිය මම කියලා දුන්නා. ඉස්සල්ලා මේ භාගය එන විදිහට දාගන්න. දැන් ලාභය ඇහුවනම් මෙතන 7මාර තමයි එතකොට. ඒතොර 7මාර කියන්නේ ලාභය ඇහුවනම් 7මාරයි. ඒතොර 7මාර විෂම භාගයක් කරගෙන ඒත් ඔය විදිහටම තමයි හැදෙන්නේ. දැන් මෙතන විකුණුම් මිලක් අහපු ඉඳ තමයි අපි එකතු කරලා ගත්තේ ප්‍රතිශතය. පැහැදිලිද? හැදෙන්නේ මේ විදිහයි. යක් භාගත් එක්ක આવොත් හරි මොනවාරි තේරෙන්නේ නැති දැනක් තියෙනවා නම් ඔක හදාගන්නකො. ඔයගොල්ලෝ ටියුට් එකේ ඉතුරු භාග ගණන් ටික ගෙදරදී හදන්න ඕනේ. එතකොට ඔය විදිහට. මෙතන ඇත්තටම කරේ මේ භාග සුළු කිරීමක් උද. මේ සංඛ්‍යාව තිබ්බා මෙයාව මෙයාගෙන් බෙදන්න කියලා තිබ්බේ. ඒතර මේ භාගයේ බෙදන්න කියලා දිනවා 100ෙන්. ඒතර අපි දන්නවා භාගවල බෙදීමක් නැහැ. එහෙනම් මේ බෙදීම ගුණ කිරීමක් කරනවත් එක්කම මෙයාගේ පරස්පරය දැම්මා. එච්චරයි. තුන්වෙනි ගානයි 6 වෙනි එකයි හදන්නේ. මම මේකෙත් භාග ගානක් හැදෙන විදිය කියලා දෙන්නම්. දැන් පුතේ එක්තරා භාණ්ඩයක් ගත් මිලට 120ක් අලාභ ඇතිව 400කට විකුණන්න. එහි ගත් මිල සොයන්න. අලාභ ඇතුව දැන් විකුණලා තියෙනවා කීයකටද 400කට. නේද? එතකොට විකුණලා තියෙන 400කට අලාභ ඇතිව අපෙන් අහන්නේ ගත් මිල. එතකොට කීයෙන් දුගුණ කරන්නේ? 80ෙන් 100ෙන් තමයි ගුණ කරන්න ඕන නේද? 80ෙන් 100ෙන්. මේක හිතා ගන්න අමාරු නම් මම ඔයගලන්ට හිතන්න විදියට කියලා දුන්නා කියලා සතියේ තව. කොහමද? ඔයගොල්ලෝ හැමතිස්සෙම ප්‍රතිශතය අල්ලගන්න. 100ට 20 කියන ප්‍රතිශතය අල්ලගන්න. යම් කිසි භාණ්ඩයක් උදේ 100කට ගන්නවා නම් මෙතන ගත් මිල මේක 20කට අලාභයක් විකුණන්නේ කීයකටද? 80කට. එහෙනම් අන්න ඒ විකුණුම් මිල තමයි අපිට දැන් දීලා තියෙන්නේ 400ක්. ඒ කියන්නේ කොටස් 80ක කොටස තමයි. හරි 80ක කොටස තමයි කීයද? 400ක්. ඒතර මම සරලවම මෙන්න මේ විදිහට ලියලත් ඔයගලන්ට හිතන්න පුළුවන් විදිහක් කිව්වා. 80ක් කොටස් 80ක් 400ක් කියනවා නම් එක කොටසක් හොයාගන්න නම් මොකක් කරන්න ඕන? 480ෙන් බෙදන්න ඕනේ. ගස් මිල කියන්නේ කොටස් 100ක්. කොටස් 100ක් වන්නම් 100ෙන් ගුණ කරන්න ඕනේ. දැන් කියලා 80ෙන් නැත්තම් විකුණුම් මිලේ අනිත් පැත්ත කියලා මතක තියාගන්න. විකුණුම් මිලට නම් අපි දාන්නේ අලාභයක් ඇතුව විකුණනවා නම් ප්‍රතිශතය අඩු කරලා. ඒ කියන්නේ 100ෙන් 80 වගේ. එහෙනම් ඒකේ අනිත් පැත්ත 80ෙන් 100 එන්න ඕනේ නේ. ඒතකොට දැන් ගෙලින්ම මේක බෙදෙන්න හැකියි. මේ බිඳුවට බිඳුවක් කැපෙනවා 8ෙන් බෙදෙනවා 45යි. පස්තරක් කීය කියලා කියන්නේ රුපියල් 500යි. ඊළඟට 6 වෙනි ගාන 110ක් වට්ටම් කියලා පුතේ විකුණන්නේ 180. ලකුණු කළ විතරක් 10ක් වට්ටම් දිලානේ. එහෙනම් අපි ගුණ කරන්න කියනද 90ෙන් 100ෙන් නේ. බිඳුවට බිඳුවක් කැපෙනවා මෙයාව බෙදෙද 20යි. ඉතිවරක් 10 කියලා කියන්නේ රුපියල් 200කට තමයි මෙයාගේ මිල ලකුණු කරලා තියෙන්නේ. පැහැදිලිද? මම ඕකේ පොඩි භාගයක් හදන විදිය ඉස්සෙල්ලා ඔයගලන්ට ටක් ගාලා විනාඩි 5ක් දෙන්නම්. ඉතලා හදමු බලන්න. ටක් පොඩි try එකක් දාන්න පුතාලා භාග ගන්න දැන් මම හදන්න එකක් කියලා දුන්නානේ. මේකේ හදන්න try එකක් දෙන්න මෙන්න පස්වෙනි ගාන. පස්වෙනි ගාන හදන්න try එකක් දෙනවා මම ඊට පස්සේ කියලා දෙන්නම්. මේක කියන්නේ එක්තරා වහණ්ඩයක් විතර ගත් මිලට 112ක් 12 මාර අලාභයක් 700කට විකුණයි. හරි. ඔයාලා දැන් මෙන්න මෙහෙම නම් ටක් ගාලා ඔක දාගන්න. හරිද? 100කට 12ක් කිව්වනම් 112ක් අලාභයක් දුරුකරන උඩ ටක් ගාලා දාගන්න පුළුවන්. එහෙනම් 100ෙන් 12ක් අඩු කරාම කියන්නේ පුතේ 88යි නේද? 88ෙන් ඔයාලා මේක ටක් ගාලා දාගන්න. 88ෙන් 100යි කියලා. නේද? අනිත් පැත්තට නොගන්න තියෙන්නේ. ඒකට ඔයගොල්ලෝ ටක් ගාලා ඔක කොහොම තිබ්බනම් දාගන්න. හැබැයි දැන් ප්‍රශ්නේ උනේ 12 මාරක් ආවොත් මොකද වෙන්නේ? 12 මාරක් මේ වගේ එකක් අඩු කරද්දී ඉතින්ලා හොඳම දේ
අඩු කරන්න උදේ 100න් ඉස්සෙල්ලා 12ක් අඩු කරා. 12ක් අඩු කරාම මේකද 88යි. ඒකෙන් තව භාගිකුත් අඩු කරාම උත්තර දෙන්නේ 87හ මාරයි නේ. එහෙනම් 700 ගුණ කරන්න ඕන පුතේ 87හ මාර කියලා. දැන් මම මේකේ මොකද කරන්නේ? ඉස්සෙල්ලා මෙයාව හරවන්න ඉන්න. මෙයාව විෂම භාගයක් කරගෙන ඉන්න. අපි මේතොර හරේ තියෙන සංඛ්‍යාව මෙයාව ගුණ කරනවා උඩ තියෙන සංඛ්‍යාව එකතු කරනවා නේද? දෙවරක් 87 දෙකක් කියලා කියන්නේ 160 174යි නේද? 174 දෙකක් එකතු කරාම 175යි. 100 බෙදීම 175 බෙදීම 2යි. කොහොමනේ? දැන් මම මේක භාගාකාරයට ලියුවොත් 100 ගුණ කරන්න තියෙන්නේ 100ෙන් බෙදන්න තියෙන උතේ 2.175. දැන් එහෙනම් මොනව වෙනවද? මෙන්න මේ බෙදීම ගුණ කිරීමක් කරනවත් එක්ක මෙයා උඩයට මාරු වෙනවා. නේ? බලන්න එතකොට බෙදන්න පුළුවන් 25න් බෙදන්න පුළුවන් නේ? 100ට 25ව 4යි 175ට 25ව 7යි නේ? 7ෙන් බෙදලා හැකි 30යි. එතකොට ලවුතේ 100 වරක් 4 කියන්නේ 400ව දෙකක් කියන්නේ 800ක් තමයි මෙයාගේ ගත් මිල වෙන්නේ. පැහැදිලිද? දැන් මෙතන අර ගානෙන් ගානට වෙනස් සිද්ධි මතක තියාගන්න යන්න එපා. හරිද? මෙතන මේ වගේ ගානක් හැදෙන්නේ එකම රටාව තමයි. පුතාලා මෙන්න මේ විදිහට ලියන්න. ඔයාලට මෙතන ඉන්නේ භාගයක් නම් ඒකට ඒක අඩු කරන විදිහ තමයි මම ඔය පෙන්නුවේ. කලින් එකේ කොහොමද හදන්නේ එකතු කරලා හදන්නේ කොහොමද කියලා පෙන්නුවේ. මෙතන එන්නේ මිශ්‍ර සංඛ්‍යාවක්. එයාව විෂම භාගයක් කරගත්තා. ඊළඟට මේ ප්‍රකාශය මේ විදිහට ලියාගත්තොත් මෙතන තියෙන බෙදීමක් භාග බෙදීමක් කියන්නේ අපි පරස්පරය දාලා. හරි. ඔය විදිහේ ගණන් ඔය පේපර් එක අමාරු කරන්න වුණොත් දශම භාග ගණන් දාන්න පුළුවන්. දශම આવොත් ඉතින් දශම විදිහටම සරල කරන එක ලේසි. හරි. නමුත් මේ භාග එකක් ආවොත් කොහොමද කරන්නේ කියන එක තමයි මම ඔය දැන් කියලා දුන්නේ. හරිද? එතකොට සරලවම මේ පුතේ ලාභය, අලාභය, වට්ටම කියන තුන ගත්තොත් ඔය තුනෙන් දෙන්නේ එක වගේ. අනිත් එක්කෙනා තමයි වෙනස්. මේගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. ඔන්න ඔය ප්‍රශ්න ටික. තව ඊට අමතරව තව එක ප්‍රශ්නයක් තියෙනවා මම එකක් කියලා දෙන්නම්. ඔය දේවල් ටික ඔය chart තුන අඩුම ඔය chart තුනවත් හොඳට ඔළුවේ තියාගන්න. එහෙම වුණොත් මේ ටික හදන්න යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. පැහැදිලි? හරි. අද මාතෘකාව දාගන්න ප්‍රතිශතය දෙවි. සමීකරණ තුනයි තියෙන්නේ. සමීකරණ තුනෙන් දෙකක් වගේ. අපිට හොයන්න තියෙන්නේ උතේ ප්‍රතිශතය දෙවීම. මේකෙදි හොයන්න තියෙන ප්‍රතිශත තුනක්. පළවෙනි එක ලාභයේ ප්‍රතිශතය. දෙවෙනි එක අලාභයේ ප්‍රතිශතය. තුන්වෙනි එක වට්ටම් ප්‍රතිශතය. ඔන්න ඔය තුන තමයි හොයන්න තියෙන්නේ මේ ප්‍රතිශතය තෙවීම කියන කොටසේ. ලාභයේ අලාභයේ සහ වට්ටමේ ප්‍රතිශතය. හරි. බලමු අපි කොහොමද ඔක හොයන්නේ කියලා. හැබැයි මේ තුනත් මතක තියාගන්න නම් ඕනේ මේ පාඩමේ ඇත්තටම මේ ඔය ප්‍රතිශත හැම පාඩමකම වගේ පුතේ ඒ පාඩමේ උගන්වන ඒ සූත්‍රය හරි ඒ කාරණාව හරි මතක තියාගන්න තමයි ඕනේ. ඒක තියාගත්තොත් ඕන ගාණක් හදද හැකියි. හරි. ඉතින් මේ දැන් සූත්‍ර මතක තියාගන්නේ කොහොමද ඊළඟට? දැන් ඒක ඊළඟට කට්ටියට තියෙන ප්‍රශ්නේ. ඒව මතක හිටින්නේ නැහැ නේ අපිට කොච්චර කරා. ඔව්. මතක හිටින්න නම් මේවා ලිය ගණන් හදන්න. ගාන හදනකොට මේක ලිය හදන්න. මේ සූත්‍ර ලිය ගාන හදන්න. එතකොට නිකම්ම ඕව මතක හිටිනවා. හරි. ආයික මුතු ලොකු දේවල් නෑ. කමදේ ගණන් හදන්න ඕ. ගණන් හදුවොත් තමයි පුතේ මතක හිටින්නේ.
හරි. මෙන්න මෙහෙමයි හොයන්නේ බලා ගන්න. ලාභයේ ප්‍රතිශතය හොයන්න පුතේ. ලාභය බෙදනවා ගත් මිලෙන්. එහෙම නැත්නම් සමහර වෙලාවට අපිට කියන්න පුළුවන් මේක නිෂ්පාදන මිල කියලා. හරි. ගත් මිල කියලා කියන්න පුළුවන් සමහර වෙලාවට එක්ක ගන්නව නැත්නම් අපි නිෂ්පාදනය කරනවානේ. ඒ නිසා මේකට නිෂ්පාදන මිල කියලා කියන්නත් පුළුවන්. මෙයා ගුණ කරනවා ප්‍රතිශත සිද්ධිය. හරිද? අලාභයේ ප්‍රතිශතය ගන්න කොහොමද? අලාභය බෙදනවා බලන්න ලේසි. අලාභය බෙදනවා ගත් මිලෙන්. එහෙම නැත්නම් මේකෙත් අපිට කියත හැකි නිෂ්පාදන මිල ගුණ කරනවා ප්‍රතිශත සිද්ධිය. දැන් බලන්න මෙන්න මේ සමීකරණ දෙකේම ඔයා මතක තියාගන්න ඕන මොකක්ද? පුතේ ලාභය වුණත් අලාභය වුණත් ප්‍රතිශතය හොයන්න. ලාභය හොයන්න නම් ලාභය බෙදලා තියෙනවා ගත් මිලෙන් ගුණ කරලා තියෙනවා ප්‍රතිශත 30. අලාභය නම් අලාභය බෙදලා තියෙනවා ගත් මිලෙන් ගුණ කරලා තියෙනවා කාගෙන් ප්‍රතිශත 30. මොච්චරයි වෙනස. වට්ටම් ප්‍රතිශතය හොයන්න. වට්ටම බෙදනවා ලකුණු කළ මිලෙන් ගුණ කරනවා ප්‍රතිශත 30. මොච්චරයි. ඔන්න සමීකරණ තුන. ඔය තුන ලියා ගන්න ඊට පස්සේ ගණන් කරමු. මේකේ හදන්න බලන්න පළවෙනි ගාන. ගන්න. හරි. කොහොමද උදේ ලාභයේ ප්‍රතිශතය හොයන්නේ නම් මොකක්ද සූත්‍රය? ලාභය බෙදන්න ඕනේ ගත් මිලෙන්. හරිද? ගුණ කරන්න ඕන ප්‍රතිශතයෙන්. ඒතර ලාභය කීයද? 600කට අරන් 750කට විකුණනවා නම් ලාභය කීයද? 50යි. ලාභය කීයද? 750න් අපි අඩු කරන්න ඕනේ නම් කීයද? දැන් මේ ලාභය හොයාගන්න ඉතින් උඩට දාන්න අපි ලාභයනේ. එහෙනම් 750න් 600ක් අඩු කරන්න. ඒතර ලාභය නොකියද 150යි. උදේ ලාභය 150යි යා. මොකද ලාභය හොයන්නේ අපි විකුණුම් මිලෙන් ගත් මිල අඩු කරලා නේද? එහෙනම් ගත් මිල කීයද? 600යි. මෙයා ගුණ කරන්න ප්‍රතිශත 100යි. ඔච්චරයි. මේ බිංදු දෙකක් තියෙනවා මෙයාගේ බිංදු දෙක කෙලිම කපලා දාගන්න. 150 6ෙන් බෙදන්න තියෙන්නේ 15ට 6 2යි ඊට 5යි නේ ඊයට 2යි. ඔන්න ලාභයේ ප්‍රතිශතය. හරි. තුන්වෙනි ගානයි sorry 4යි 5යි 6යි මේ ගණන් තුන හදන්න. හාරසියකට ගන්න භාණ්ඩයක් 250කට විකිණීමෙන් සිදුවන අලාභයේ ප්‍රතිශතය හොයන්න කියලා පුතේ. එහෙනම් අලාභයේ ප්‍රතිශතය හොයන්නේ කොහොමද? අලාභය බෙදනවා පුතේ ගත් මිලෙන් එහෙම නැත්නම් නිෂ්පාදිත මිලෙන් නේද? ගුණ කරන ප්‍රතිශතය 30. ඒතර 400කට නම් 250කට දෙනවා කියන්නේ අලාභය කොච්චරද? 150යි නේ. ගත් මිල 400යි ගුණ කරනවා ප්‍රතිශත 100ෙන් බිංදු දෙකට බිංදු දෙක කැපිලා යනවා 150 බෙදුවොත් උදේ 15ට 4 ඒවා 3යි 3 අරක් 4 12යි දෙකක් ඉදිරි කොර 3ක් ඉදිරි 30ට 7යි 100ටයි දෙකක් ඉදිරි 20ට 5යි 27.5යි කියලා එනවා. දශම අගයන් එන්න පුළුවන් ඒව ප්‍රශ්නයක් නැහැ. හරි 27.5. ඊළඟට 1200කට මිල ලකුණු කළ භාණ්ඩයක් වට්ටම් දීලා 900කට විකුණනවා. වට්ටම් ප්‍රතිශතය ගන්න. එහෙනම් වට්ටම කීයද? අපි වට්ටම් ප්‍රතිශතයක් ගන්න ඕනද? වට්ටම බෙදනවා කාගෙන්ද? ලකුණු කළ මිලෙන් ගුණ කරනවා ප්‍රතිශත 100 නේ. එතකොට 1200කට මිල ලකුණු කරලා තිබ්බේ. 1200කට තමයි එහෙනම් ලකුණු කරලා තිබ්බේ. වික්කේ 900ට. ඒ කියන්නේ වට්ටම කිව්වේ 300යි. මෙයා ගුණ කරනවා කියන්නේ ප්‍රතිශත 100 නේ. මේ බිංදු දෙකට මේ බිංදු දෙක උනත් මේ බිංදු දෙක උනත් කපන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ.
312 බෙදී බලමු. 30ට 12 ඒවා 2යි 24යි 60ට 5යි. එහෙනම් එනවා 125ක් කියලා. ඊළඟට එක්තරා භාණ්ඩයක් 1500කට මිල ලකුණු කර වට්ටම් දී 1350කට විකුණනවා. එතකොට වට්ටම කියනකොට 1500 ලකුණු කරලා විකුණන්නේ 1350ට නම් 350ට තව 50ක් ආවම 1400යි 150යි නේ. වට්ටම 150යි. එතකොට මෙයාගේ ගත් වෙනවාද ලකුණු කළ මිල කීයද 1500යි නේ. මේක ගුණ කරනවා ප්‍රතිශත කීය. හරි. එහෙනම් මෙයා ගැටිලා යනවා. හරියට 150ට 15 වේවා 10යි. කීයට 10ට වගේ හම්බෙලා. ඔය වට්ටම් ප්‍රතිශතය හොයන එක නම් ලොකු අමාරු එකක් නෙමෙයි. බලන්න මේ තුන් ගණන් ටිකත් ඔයගලන්ට හදන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. කොමිස් වල ප්‍රතිශතය හොයන එකත් අපි කොමිස් වලටත් ඔහොමම යමු. කොමිස් වල ප්‍රතිශතය. මම මේ ප්‍රතිශතය හොයන තැන කියන ගේදීම කියලා දෙන්න. කොමිස් කියන්නේ මොකක්ද කියලා. මොකක්ද මේ කොමිස් කියන්නේ? දැන් ඔයගොල්ලෝ ඇහිලා තියෙනවද නැද්ද? නෑ? ඇහිලා නැද්ද? අයියෝ ටීවී එකේ කොච්චර යනවද? ආ දැන් මේ ළඟදී ඔය තෙල් ප්‍රශ්නෙකුත් ගියේ එතකොට ඇහිලත් නැද්ද? ඈ ටීවී බලන්නේ නැද්ද? දැන් මේ ළඟදී තෙල් ප්‍රශ්නෙකුත් ගියා. එතකොටත් ගියේ ඔය කොමිස් ප්‍රශ්නයක්ම තමයි උනේ. නේ? ළඟදී දන්නවද? හරිද? එතකොට උනේ කොමිස් ප්‍රශ්නයක්මයි. මොකද්ද? තෙල් ප්‍රවාහණය කරන හරිය මොකක් හරි අතරමැදි කෙනෙක්ට 100ට 3ක කොමිස් එකක් යනවා. ඔන්න ඔක අයින් කරන්න කියලා තමයි ප්‍රශ්නේ. මොකද්ද ඒක ඔය කොමිස් එක? හරි. මේ විදිහන්නකො. දැන් මම දන්නේ මේක දාලා දැන් ඔයගොල්ලෝ ලොකු වෙනකොට නම් කවදා හරි මේක දැනටත් ගොඩක් අඩුයි. ඔයගොල්ලෝ අහලා තියෙනවද බ්‍රෝකර්ස්ලා කියලා? බ්‍රෝකර්ලා කියලා අහලා තියෙනවද? අහලා තියෙනවා. නැත්නම් අපි සිංහල කියන්නේ බ්‍රෝකර්ලා කියලා කියන්නේ ඉංග්‍රීසි වලින්. අපි සාමාන්‍ය සිංහලෙන් කියන්නේ තරවකරු. අහලා තියෙනවද? මේක දැන් අහන්න වෙන්නේ නැහැ. මොකද ඔය තාක්ෂණික දියුණුවත් එක්ක මේවා කෙලින්ම ඔක්කොම ඔන්ලයින් තමයි දැන් වෙන්නේ. තරවකරු. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම ඉතින් ඔයාට තියෙනවා ඔයාට ඕනේ ඉඩමක් විකුණන්න. ඔයාට ඉඩමක් තියෙනවා ඔයාට දැයක විකුණ ගන්න ඕන. හරි? දැන් ඔයා ඒක හිතේ තියාගෙන කාටවත්ම කියන්නේ නැතුව මගේ ඉඩම විකුණන්න ඕනේ කියලා ඔයා ඒක හිතේ තියාගෙන ඉන්නවා. හරි? අර මම කියමු. කොහමද ඔක හිතේ තියාගෙන මගේ ඉඩම විකිනේවා කියලා හිතේ ඉන්නවා. ඔක විකිනේයිද? ඔක විකිනේ නැහැ. දැන් කවුරුත් දන්නවද ඔයා මේක විකුණන්න ඉන්නේ කියලා? නැහැ. හරි. ඒතර දැන් තව මිනිස්සෙක් ඉන්නවා මට එයාට ඉඩමක් ගන්න ඕනේ. ඔන්න දැන් ඕගොල්ලන්ට ඉඩම විකුණන්න ඕනේ මට ඉඩම ගන්න ඕනේ. මට ඉඩමක් ගන්න ඕනේ. දැන් මමත් ඕක හිතේ තියාගෙන මං ඉඩමක් ගන්න ඕනේ කිය කී මං හිතේ ගියොත් මට ඉඩමක් ගන්නවද? එහෙම ගන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? දැන් එතකොට හිතන්න ඔයයි මමයි ඉන්නේ නගර දෙකක. ඔයාට ඉඩම විකුණ ගන්න ඕනේ. ඔයාගේ නගරෙන් මං ඉඩමක් ගන්නත් මම ඉඩමක් ගන්නත් හොයනවා. දැන් මොකද්ද ප්‍රශ්නේ? දැන් මට ගන්න ඕනේ නම් මම දැන් ඔයගොල්ලන්ගේ ගමට ඇවිල්ලා ගෙයක් ගන්න කිව්ලා ඔයා මේ ගේ විකුණනවද ඔයා මේක විකුණනවද කිව්වි මට අහහා යන්න වෙනවනේ නේ. හරි නේද? කරන්න වෙන්නේ එහෙම. හැබැයි එහෙම නෙමෙයි ඉස්සරුනේ මොකක්ද? මෙන්න ඉජබ්දේ විකුණන්න ඕනේ කියලා. විකුණුම් කරු. මෙන්න ඉන්නවා ගැනුම් කරු. මෙයාට තමයි ඕනේ.
මේ දෙන්න අතරමැද්දේ තමයි ඉන්නේ කවුද? තරවුකරු. ඒ කියන්නේ මෙන්න මේ දැන් ඔයාට විකුණ ගන්න ඕනේ හින්දා මෙහෙම තරවුකරු කියලා පුද්ගලයෙක් ඉන්නවා නැත්නම් අපි දැන් ඔය සිංහල වචන ඔයගලන්ට වැඩි මතක නෑ බ්‍රෝකර්ස්ලා ඉන්නවා. අපි දැන් බ්‍රෝකර් කෙනෙක්ට කතා කරලා කියනවා මෙහෙමයි මගේ ඉඩමක් තියෙනවා මට විකුණ ගන්න ඕනේ. වැඩේ කරලා දෙන්න පුළුවන්. එතකොට තව කට්ටිය ඇවිල්ලා යාට කියනවා මට ඉඩමක් ගන්න ඕනේ හොඳ එකක් තිබ්බොත් බලලා කියන්න. අන්න මොකද වෙන්නේ? දැන් මේ පුද්ගලයා මේ තරව් කරු ගන්නවා ඉඩම් විකුණන්න තියෙන ඒවා ඉඩම් ගන්න ඉන්න අය. එතකොට එයා මොකද කරන්නේ මේ විකුණුම් කරුව සහ ගැනුම් කරුව සම්බන්ධ කරලා එතකොට දැන් මේ ඉඩම් විකුණන කෙනාගෙන් එයා ගන්නවා යම් කිසි මුදලක්. එයා මෙයාගෙන් ගන්නවා මේ විකුණන එකෙන් විකුණුම් මුදලෙන් යම් කිසි 100% ගන්නවා. අන්න ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? කොමිස් එකක් කියලා. හරි. ඉදුම විකුණන පුද්ගලයාගෙන් එයා ගන්නව මොකද්ද? කොමිස් එක. යම් කිසි මුදලක්. ඒකට තමයි කියන්නේ කොමිස් කියලා. පැහැදිලි? ඒ කියන්නේ ඇත්තටම යම් කිසි දෙයක් අපි විකුණනකොට හරි. දැන් මොකද දැන් මේව අඩු වෙලා තියෙන්නේ. දැන් මේවා තියෙනවද? දැන් බ්‍රෝකර්ස්ලා දකින්න නැහැ. ඔයාලගේ උඩට ඔක කිව්ව ගමන් මොකක්ද දෙන්නේ? එක්කෝ අපි පුතේ ඔය බ්‍රෝකර්ස්ලාටත් ආයි සල්ලි දෙන්න ඕන. දැන් අපි මොන කරදරයක්ද ඕක? අපි ගෙලින්ම කරන්නේ මොකද්ද පුතේ? යනවා Facebook එකට නේ? Facebook එකට ගිහිල්ලා දානවා ඇඩ් එකක්. දැන් සමහර අය ඇඩ් එක දානකොටම ඇටින් දානවා බ්‍රෝකර්ස්ලා කතා කිරීමෙන් වළකින්න. නේ? නැත්නම් එහෙම ඇද්දිම දැන් Facebook එකේ ඉන්නවා හරි මම බ්‍රෝකර් කෙනෙක් මම ඔයාලට කෙනෙක් සෙට් කරන්න මට මෙච්චර ගාණක් ඕනේ එහෙම කියලා කියන. ඉතින් සමහර අය එහෙම දානවා බ්‍රෝකර්ස්ලා අනවශ්‍යයි කෙලින්ම ගන්න අය පමණක් කතා කරන්නේ. Facebook එකේ මාකට් ප්ලේස් එකේ දාත හැකි ගෲප් වලට දාත හැකි ඔය දාලා කොහොම හරි ඉන්න. එහෙම නැත්නම් ikman.lk නේ patpat.lk ඔය වගේ තව ඕන තරම් සයිට්ස් තියෙනවනේ ඔන්ලයින් සයිට්ස් ඇදලා තියෙනවා. ඕකට ගිහිල්ලා ඇඩ් එක දැම්මා විකුණුවා. හරි මේක ඇත්තටම ඇඩ් එකක් දාන්න යන්නේ ඉතාලි පොඩි ගාන. ඇත්තටම ඒකත් කොමිස් එකක් ආ. ඒකට ඒ ikman.lk කියන ආයතනය තමයි එතන බ්‍රෝකර්. ඒක ඇතුලෙන් අපිට ගන්න කෙනෙක් හම්බෙන්නේ. ඒතර යාට පොඩි ගාණක් ගෙවන්න ඕනේ. ඒක ඉතාලි පොඩි ගාණක්. දැන් මේ තරව් කරුට දෙනවා වගේ නෙමෙයි. එයා ගන්නේ විකුණන ගාණේ යම් කිසි ප්‍රතිශතයක්. හැබැයි අර ikman.lk වගේ එකක ගන්න ඒගොල්ලන්ගේ ඇඩ් එක දාන්න යන මුදල තමයි ඒගොල්ලෝ ගන්නේ. ඉතින් දැන් මේවා ඔය තව ඉස්සරහට යනකොට නම් ඔය තරව් කරු කියන කට්ටිය නැති. දැන් ඔය වාහන සේල් වල වෙන්නේත් ඒකනේ. ඔයාලා බලන්න ඔය වාහන විකුණන්න දාලා තියෙන තැන් වල ඔය ගොඩක් වෙලාවට තියෙන්නේ වෙන කෙනෙක් ගෙනල්ලා තමයි පුතේ සේල් එකට දාන්න වාහනේ. එතකොට මේ සේල් එකේ කෙනා වාහනේ විකුණලා ඉතින් එයාගේ විදිහට එයා විකුණනවා. එයා විකුණලා අර දාපු කෙනාට සල්ලි දෙනවා. මොකද ඔය වගේ තමයි වෙන්නේ. එහෙම නැත්නම් එයා අරගෙන විකුණනවා. එතකොට එයාට ඒ කියන්නේ විකුණන කෙනෙක්ගෙන් එයා ගන්නවා. දැන් ඔය සේල් එකට එහෙම වාහනයක් විකුණන්න හන්නොත් ගන්නේ හරිම අඩු ගාණක්. අඩු ගානට අරගෙන එයා යම් කිසි මුදලක් දීලා එයා විකුණනවා. ඒ වගේ තමයි. බ්‍රෝකර්ස්ලාගේ වැඩේ වෙන්නේ. ඒතර ඔය යන්නේ අතරමැදියට යන ප්‍රමාණයට මුදලට තමයි අපි කියන්නේ කොමිස් එකක් කියලා. හරි. බලමු එහෙනම් දැන් මේ කොමිස් වල ප්‍රතිශතය හොයන්නේ කොහොමද? කොමිස් ප්‍රතිශතය කොමිස් මුදල කොමිස් එක අපි බෙදනවා පුතේ විකුණුම් මිලෙන් ගුණ කරනවා ප්‍රතිශත 100. ඔන්න ඕකයි. හරි. ඔක ලියා ගන්න. කොමිස් මුදල අපි බෙදනවා විකුණුම් මිලෙන් ගුණ කරනවා ප්‍රතිශත 100. හරිද? අයත 7 ගණන් දෙක හදන්න. 6 7 8 තුනම හදන්න. පළවෙනි එකේ කියනවා පුතේ කෙලිම ලක්ෂයකට විකුණන භාණ්ඩයකට කොමිස් ලෙස 15000. හරි. එහෙනම් විකුණන්නේ ලක්ෂයකට. කොමිස් විදියට 15000ක් දෙනවා නම් 100න් ගුණ කරනවා නේ. ඒතර බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. මේ බිංදු තුනට මෙහා කපතයි. කෙලිම කීයද? 115යි. හරි.
ඊළඟට 25000කට විකුණු භාණ්ඩයකට 25000කට විකුණන භාණ්ඩයකට 2500ක් කොමිස් දෙනවා. ප්‍රතිශත කීයෙන් ගුණ කරා. බිඳු දෙකට බිඳු දෙකක් කැපෙනවා මේ එක බිඳුවක් කැපෙනවා. 250ට 25 ඒවා 10යි හරියට. 100ට 10යි නේ. මෙච්චරයි. ඊළඟට 250000කට විකුණු භාණ්ඩයකට කොමිස් සිටියට දෙනවලු රුපියල් 12000. කෙලිම බංකුවේ කොමිස් මුදල බෙදෙන්න දාන්නේ. හරිද? කොමිස් එකට දාන්නේ. එහෙනම් මෙයාව ගුණ කරනවා කියන්නේ මේකේ දීලා තිබෙන්නේ කොට් කෙලිම කොමිස් එක දීලා තිබෙන්නේ 100. බිංදු දෙකක් කපලා දාත හැකි. මෙයාගේ බිංදු දෙකක් කපත හැකි. 120 බෙදන්න ඕනේ 25යි. ඕකේ නම් පොඩ්ඩක් දශම ගානක් එයි නේද? 25ට 4යි. 200ට 8යි 4.8ක් 4.8යි 100ට. පැහැදිලිද? ඔන්න කතා කරා මොනවද? අලාභය වට්ටම් කොමිස් කියන හතරෙම ප්‍රතිශතය හොයන්නේ. එකම වගේ නේද? වෙනසක් උනේ බුද්ධි දැන්. ලාභය අලාභය දෙකේම උඩට එන්නේ එක්ක ලාභය නැත්නම් අලාභය. යට දෙකේම ගත් මිලම තමයි. ප්‍රතිශත 100ක් උනත. වට්ටම් වලට ගියාම ඒකේ වට්ටම බෙදන්නේ ලකුණු කළ මිලේ. කොමිස් වලට ගියාම කොමිස් එක බෙදනවා විකුණු මිල. ඔච්චරයි. ඔය ටික ඉතින් මතක තියාගන්න. ඔය ටික මතක තියාගත්තොත් ලේසියි. මට මතකයි. ඔයගොල්ලෝ තමයි මතක තියාගන්න. හරි. මේ කොමිස් වලට පොඩි chart එකක් ගමු. අපි හිතමු 110ක් කොමිස් දෙනවා. මෙයාගේ අහන්න පුළුවන් පුතේ ප්‍රශ්න පළවෙනි එක තමයි කොමිස් මුදල. ඊළඟට ඉතිරි වන මුදල. ඊළඟට විකුණු මිල. බලන්න මේකත් ගලුවම ඔයගලන්ට තේරෙයි මේකත් මොන විදිහටද යන්නේ කියලා. හරි. කොමිස් මුදල 110යි නම් පුතේ 110ක් කොමිස් ගන්නවා නම් කොමිස් මුදල හොයන්න අපි ගුණ කරන්නේ 100ෙන් 10යි. ඔය විදිහට. ඉතිරි වන මුදල හොයන්න කියන්නේ ඉතිරි වන මුදල කියන්නේ දැන් අපි දමු දැන් විකුණු කරුවා ඉන්නවනේ. එයාගේ ඉඩම හරි වාහනේ හරි විකුණලා කොමිස් 110ක් දුන්නාට පස්සේ එයාගේ අතේ ඉතිරි වෙන මුදල එයා. හිතන්න ඔයා මේ වාහනේ වික්කේ රුපියල් 100කට නම් කොමිස් දෙනවා කොච්චරද රුපියල් කීයක් දෙනවද 10ක් නම් 100කට වික්කනා ඔයා කීයක් කොමිස් දෙනවද 10ක් රුපියල් 10ක් කොමිස් දෙනවා ඒතර ඔයාගේ අතේ ඉතුරු වෙන්නේ කීයද 1000 කර කරන් ගියද 90යි හරි එහෙනම් ඉතිරි වෙන මුදල හොයන්න මේකත් ඇදෙන්නේ පුතේ ලාභය අලාභය සහ වට්ටම් විදියටම තමයි ඉතිරි වෙන මුදල හොයන්න ගුණ කරන්නේ මේ ප්‍රතිශතය අඩු කරලා 100න් 90 එහෙනම් කොමිස් මුදල දීලා විකුණු මිල හුවොත් අන්න එතකොට ගුණ කරන්නේ එතකොට මේ බාදු දැනනවා පැහැදිලි වෙනසක් නැහැනේ දැන් ඔය chart ටික ගත්තොත් වෙනස් උනේ කවුරු විතරද ලාභය විතරයි හරි අනිත් අයගේ නම් තුන විතරයි වෙනස් ගණන් හැදෙන රටාවල් කම විදිහට යන හරි උදාලා ඔයගත් ලියාගෙන කයි දෙකයි ගණන් දෙක හදන්න මේකේ කොහොමද එතකොට ලක්ෂ දෙකකට විකුණන එකකට 102ක් කොමිස් දෙනවලු කොමිස් මුදල අහනවා අපන්නේ එහෙනම් ලක්ෂ දෙක ගුණ කරන්න ඕන කෙලින්ම කියන්නේ 102කින් නේ බිංදු දෙකක් කැපිලා යනවා 2002ක් කියලා කියන්නේ රුපියල් 4000 රුපියල් 4000 ඊළඟට ලක්ෂ 50කට විකුණන නිවසකට 112ක කොමිස් ගන්නවා මේ බිංදු දෙක කැපිලා යනවා 12 බිංදුවයි 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 12 5 60යි නේ. එතකොට ගෙවන්න ඕනේ කොච්චරක්ද?
මිලියන 6ක් නේද? සෝරි. මේක ලක්ෂ 500ක. ලක්ෂ 500කට විකුණන නිවසකට ලක්ෂ 500ක්. ඒ කියන්නේ මිලියන 50ක්. හරි. මිලියන 50කට විකුණන නිවසකට මිලියන 6ක් කොමිස් විදියට දෙන්නද බලන්න. එතකොට කොච්චරද කියලා නේ. බලන්න කොමිස් කරන්නේ සාමාන්‍ය වදනේ 10%ක් 30ක් 10ක් හරි 15ක් හරි කොමිස් ගන්නවා. ඒකට හිතන්නකො කොච්චර ලක්ෂ ගානක දේවල් විකුණුවොත් කොච්චර මුදලක් යාට අතර මැද්දේ ඉඳලා හම්බ වෙනවද නේ? ඊළඟට පුතේ එන්න මේක හද 9යි 10යි ඉතිරි වෙන මුදල හොයන්න කියලා කියන්නේ. ලක්ෂ 2කට විකුණන නිවසකට 100%ක් කොමිස් දුන්නාට පස්සේ ඉතිරි වෙන මුදල අහනවා පුතේ. එතකොට 100කට නම් 5ක් දුන්නොත් අපිට ඉතුරු වෙන්නේ කීයද? 95යි නේ. එහෙනම් මෙයා ගුණ කරන්නේ 100ෙන් 95. බිංදු දෙකක් කැපිලා යනවා. 95න් 200 ගුණ කරනකොට වැඩි ලේසි. අනු ඔව් 95 200ෙන් ගුණ කරන්නේ. හරි 95 200ෙන් ගුණ කරන්න. ඔය මෙන්න මේ වගේ කරන්න. ඇත්තටම ලේසි 95 දෙකෙන් ගුණ කරලා 95 දෙකෙන් ගුණ කරන්න. 95 දෙකක් කියන්නේ කීයද? 190 ඒවා දෙකක් 180යි. තව 5යි 5යි 10යි කියන්නේ 190යි. මේ බිංදු තුන පිටිපස්සට දාන්න ඕනේ. රුපියල් 1,90,000ක් තමයි යාට ඉතුරු වෙන්නේ. නේ? ඊළඟට ලක්ෂ 5කට විකුණන නිවසකට වාහනයකට 102ක් කොමිස් දුන්නාට පස්සේ ඉතුරු මුදල කියන්නේ කීයද? 198යි නේ. බිංදු දෙකක් ඇපිලා යනවා. මේක ලේසි 90ට 5න් ගුණ කරන්න 40ට බිංදුවයි 4ක් ඉතිරි 49යි. මේ බිංදු තුන ඔබ දාන්න. රුපියල් 4,90,000ක්. හරි. ඔය උත්තර දෙක දාන්න. හරි. ඊළඟට බලමු 14යි 15යි හදන්න. 15 ආයේ භාග ගාණක් තියෙනවා. හදුම් බලන්න. පළවෙනි එකේ එක්තරා භාණ්ඩයක් විකුණුවාට පස්සේ ඊට 12ක කොමිස් මුදලක් ලැබෙනවා. අන්නේ ලැබුණු කොමිස් මුදල 1500 නම් ලැබුණු කොමිස් මුදල ගත්තේ දැන් 1500 කියලා කියන්නේ. හරි. එහෙනම් අපෙන් අහනවා භාණ්ඩයේ විකුණුම් මිල සොයන්න. මේක පොඩ්ඩක් හිතන්න ඕනේ එකක්. හරි. දැන් ඔතන අපිට දීලා තින්නේ මොකද්ද? මේකෙදි පොඩ්ඩක් මෙතන පොඩි වෙනසක් වෙනවා. ඉතිරි මුදල දීලා මෙන්න මේකේ පොඩ්ඩක් මේ විකුණුම් මිල කියන කැලේ පොඩ්ඩක් අයින් කරගන්න. ඕකේ විකුණුම් මිලේදී හැදෙන එකේ පොඩි වෙනසක් වෙනවා පුතේ. හරි. ඔය ඉතුරු මුදල දීලා හැදුවොත් තමයි 90න් මේ ගන්න වෙන්නේ. මොකද මේකේ අහන විදිහ මෙතන පොඩ්ඩක් වෙනස් කරගමු අපි. ඕකේ විකුණුම් මිල අහන විදිහ දෙකක් වෙන්න පුළුවන්. හරි. විකුණුම් මිල අහන විදිහ දෙකක් වෙන්න පුළුවන් මේකේ. එකක් තමයි පුතේ කොමිස් මුදල දීලා. අනිත් එක තමයි ඉතිරි වල මුදල දීලා. හරි. ඔය chart එක පොඩ්ඩක් වෙනස් කරගමු. මේකේ අහන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් කොමිස් මුදල දීලා එහෙම නැත්නම් ඉතිරි වල මුදල. ඉතිරි වල මුදල දීලා හුවොත් 90න් 100න් තමයි ගුණ කරන්නේ. කොමිස් මුදල දීලා හුවොත් මොකද කරන්නේ?
දැන් මේක අනිත් ගණන් වලදී මේ වගේදී අපි ලාභ ගානක් ගමුකෝ. ලාභ ගානකදී 10%ක ලාභයට අපිට හොයන්න පුළුවන් ලාභය. හරිද? ඊළඟට විකුණුම් මිල, ඊළඟට ගත් මිල. මේකෙත් අනිවාර්යයෙන්ම විකුණුම් මිල කියලා තමයි ගත් මිල අහන්නේ. හරිද? ඔගෙත් තියෙන ලාභය දීලා අහන්නත් පුළුවන්. බලමු අපි එතකොට මේකෙදී කොහොමද හොයන්නේ? කොමිස් මුදල දුන්නා. ඔයාලට මම අර අතන කිව්ව කාරණාව තේරුම් ගත්තා නම් මේක හදන්න පුළුවන්. මොකක්ද? 100කට ගත්තොත් මේ මහන්තයා මම මේක කියලා දෙන්නේ තියෙන්නේ. දැන් කොහොමද ඔබ කියලා දෙනවා. හරි? මේ ගණන් ඇතුලේ අනිත් ගණන් ඇතුලේ ඉඳලා කියලා දෙන්නේ. 100කට ගත්තොත් මහන්තයා විකුණන්නේ කීයකද? මේකට කොමිස් කීයක් අම්මද? කොමිස් 10ක් අම්මද? නේද? 100කට ගන්නවා නම් කොමිස් 10ක් අම්මද? දැන් මේ ගාන කියන්නේ වගේ තමයි 100කට ගන්න මහන්තයකට කොමිස් අම්මනවා කියන්නේ 12ක්. අන්නේ 12 තමයි පුතේ 1500 කියන්නේ. පැහැදිලිද? මේ 100කට ගත්තම 12ක කොමිස් මුදලක් හම්බ වෙනවා. දැන් අපිට දීලා තියෙන්නේ අන්නේ කොමිස් මුදල. හරි? කොමිස් මුදල 1500යි නම් එහෙනම් පුතේ ගුණ කරන්න ඕන අපි කියන්නේ 12න් 100. ඇයි ඒ? කොටස් 12ක් තමයි 1500 කියන්නේ. එකක් වාගන්න 1500 12න් බෙදලා 100න් ගුණ කරන්න වෙනවා. බලන්න එතකොට මේ දෙන්නම 3න් බෙදන්න පුළුවන් නේද? 3න් බෙදුවොත් මෙතන එනවා අපිට 500යි. මෙහා බෙදුවොත් එනවා 4යි. 4න් මෙහා බෙදුවොත් 25යි. 25 සර බිඳුවයි 125යි. රුපියල් 12500කට තමයි විකුණලා තියෙන්නේ. හරිද? ඕකේ ඔය ගාන හොඳට බලන්න අහන්න පුළුවන් තව ආකාරයක් තමයි ඕක. හරි? එකක් තමයි පුතේ ඉතිරි වන මුදලද ඔයාලා හොඳට මෙන්න මේ සංකල්පය තේරුම් ගන්න. මේක මතක තියාගන්න ඕන වෙන්නේ නැහැ එතකොට. හරි? මෙන්න මෙතන මේ දීප කතාව තේරුම් ගන්න. ඔය ආපස්සට මිලහන එකකදී මෙන්න මේ. ඔයගොල්ලෝ ගන්න ඉස්සෙල්ලාම ප්‍රතිශතය. දැන් 112ක් ඒ කියන්නේ අපිට දීලා තියෙන ගාන කොමිස් මුදල. කොමිස් මුදල තමයි දීලා තියෙන්නේ. හරි? එතකොට පුතේ 100කට ගත්තොත් 12ක් කොමිස් ගෙවන. අන්න දැන් දීලා තියෙන්නේ නම් මෙන්න මේ කොමිස් මුදල තමයි අපිට දීලා තියෙන්නේ. එතකොට ඉතිරි වෙන මුදල අහන ගානක් දුන්නොත් ඉතිරි වෙන මුදල අහන ගානක් දුන්නොත් 100කට අපි හිතමුකෝ 112ක් කොමිස් ගෙවනවා නම් එහෙනම් ඉතිරි වෙන මුදල දීලා තියෙන ගාන ඉතිරි වෙන මුදල කීයක් වෙන්න ඕනද? 100කට ගත්තා නම් 12ක් කොමිස් දුන්නා නම් ඉතිරි වෙන්නේ කීයද? 88යි. අන්න එතකොට එහෙනම් මේ 88ට තමයි ඉතිරි වෙන මුදල වැටෙන්නේ. මෙන්න මේ සංකල්පය තේරුම් ගත්ත නම් ඔයාලට ලේසි ওই chart එකටත් වැඩිය ඔය ආපස්සට හොයන ගණන් ඕන එකක් හදන්න. හරිද? 15 වෙනි එකේ තියෙන්නේ එතකොට ওই විදිහටම තමයි. ඒ ගානක් මම හදලා පෙන්නන්නම්. මොකද මේ ඒකේ භාග ගානක් තියෙනවනේ ඒ හින්දා. බලන්න ඒකේ තියෙනවා 100ට එකමාරක් කොමිස් ලැබෙනවා. අපිට ගානේ දීලා තියෙන්නේ ලැබුණු කොමිස් මුදල. හරි? ලැබුණු කොමිස් මුදල තමයි කියලා තියෙන්නේ. එහෙනම් බලමු 100කට ගත්තොත් කොමිස් කීයද? 100ට නම් එකමාර. අන්න එහෙනම් මේ එකමාර තමයි අපිට දීලා තියෙන්නේ කොමිස් මුදල තමයි කියලා 3000. එහෙනම් පුතේ 3000 ඉස්සෙල්ලාම අපි බෙදන්න ඕනේ කීයද? එකමාරෙන් ಗುಣ කරන්න ඕනේ. ඒතර මේ තියෙන්නේ එකමාරක කොටසට කියලා තියෙන්නේ කොටස් 100ක් හොයන්න නම් එකමාරෙන් බෙදලා 100ෙන් ගුණ කරන්න. හරි? එතකොට එන්නේ මෙතන 3000 ගුණ කරන්න. දෙවරක් එක 2යි 1යි 3යි. එතකොට 100 බෙදීම 2ෙන් 3යි. ආයෙත් අර භාග විදිහට ලියන්න. ගුණ කිරීම මේ 100 ඔහොමමයි. බෙදීම 2ෙන් 3යි. හරිද? දැන් ඒකට බෙදීමක් නැහැ. එයා මොකක් කරනවද අපි? වැඩි කිරීමක් කරන පුතේ පරස්පරය දාලා. නේද? එතකොට මෙයාට මෙයා බෙදලා යනවා 100යි. 100 හරිද? 100 100ක් කියලා කියන්නේ 10000යි. 10000 ඒවා දෙකක් කියලා කියන්නේ පුතේ 20000යි. හරිද? ඔයාලා හදන්න ඕනේ
බලන්න මෙන්න මේ ගානක්. දැන් මේ වගේ ගණන් ඔය විදි ටික හරියට අල්ලගත්තොත් ඉතින් උනත් හදත හැකියි. සපත්තු ජෝඩුවක නිෂ්පාදන මිල මම පොඩ්ඩක් අක් ගාලා මේක කියලා දෙන්නම්. මේ වගේ ගානක් ආවොත් දැන් කොහොමද හදන්නේ කියලා ගණන් ටික හදන්න. නිෂ්පාදන මිල 600කි. නිෂ්පාදකයා එය රුපියල් 900කට වෙළෙන්දෙකුට විකුණයි. වෙළෙන්දා 1575කට එය පාරිභෝගිකයෙකුට විකුණයි. මේ වගේ දිග ගානක් ආවොත් ඔයාලා ඕක ෂෝට් කරලා දාගන්න. කොහොමද ෂෝට් කරලා දාගන්නේ? පොඩි කෙටි සටහනක් විදිහට මෙහෙම දාගන්න. ඔන්න නිෂ්පාදන මිල තමයි 600 ක. 600 නිෂ්පාදන මිල මේක පොඩ්ඩක් කොහොමද දාගන්නේ නිෂ්පාදන මිල. මේක විකුණන්න නිෂ්පාදකයා විකුණන්නේ 900කට. මේ තියෙන නිෂ්පාදකයාගේ විකුණුම් මිල. හරිද? වෙලෙන්දෙට. එතකොට වෙලෙන්ද ගන්න මිල තමයි මේ තියෙන්නේ. වෙලෙන්දා ගන්න මිල. වෙලෙන්දාට ගන්න ගත්තොත් එයාගේ අනුව ගත් මිල. නිෂ්පාදකයාගේ විකුණුම් මිල තමයි මේ. මෙයා මේක පුතේ 1575කට තමයි පාරිභෝගිකයෙකුට විකුණන්නේ. ඒතකොට මෙයා මෙතන යම් කිසි ලාභයක් කියලා මේ තමයි මෙයා භාණ්ඩය විකුණන මිල. වෙලෙන්දා. බලන්න ඔන්න ඔය වගේ ටාට්ටයක් දාගත්තම ඔයාලට නැවත නැවත ඔය ගණන් කියවන්න ඕනේ වෙන්නේ නැහැ. හරි ආයේ ඔය එකම ගාන කියවන්න ඕනේ වෙන්නේ නැහැ. ඕගොල්ලෝ විභාගවලදී ඕගොල්ලන්ට වෙන්නේ ලොකු අඩුපාඩුවක් තමයි නැවත නැවත ගණන් කියවන්නේ. හරි මේක දාගත්තා නම් හදද නිෂ්පාදකයා ලබන ලාභය කීයද? එහි ප්‍රතිශතයක් විදිහට නේද? නිෂ්පාදකයා ලබන ලාභය කීයද පුතේ? එයා 600 හදලා 900ට වික්කේ 300. එතකොට ඒකේ ප්‍රතිශතය අහනවා. එහෙනම් 600 300 ගුණ කරනවා කාගෙන්ද? ප්‍රතිශත 30. හරි. වෙලෙන්දා ලබන ලාභය සොයා එහි ප්‍රතිශතය සොයන්න. වෙලෙන්දා ගත්තේ කීයද? 900ට. වික්කේ 1575ට. එහෙනම් අඩු කරන්න 675ක් තියෙයි. 900න් 675 ගුණ කරනවා කීයද? 30ට. ඔය වගේ තමයි ගානක් ඔන්න ඔය වගේ පොඩ්ඩක් කෙටි සටහනක් දාගන්න. එතකොට ඔයගලන්ට ඔය ප්‍රතිශත ගණන් හදන්න යන්න පුළුවන්. හරි මේකේ තියෙන ගණන් ටිකයි මේකටත් වැඩිය මට ඕනේ මේ ටියුට් එකටත් වැඩිය ඔයාලා මම කියලා දෙන අර අනික් ටියුට් එක. මෙන්න මේ ටියුට් එක. කෙලින්ම විභාග ගණන්. ඒ ටික මම ඊළඟ දවස් කියලා දෙනවා. ඕගොල්ලෝ try එක දෙන්න. හදන්න පුළුවන්. හදන්න හොඳටම try එක දෙන්න. එතකොට මම කියලා දුන්නම වැරදි ටික තේරෙනවා පුතේ. කොහොමද හදන්න? එතකොට මම කියලා දෙනවද? මේක ඇත්තටම දෙන්නේ වැඩ පොතක් විදියට දෙන්නේ. ඔයගොල්ලන්ට මේකේ ගොඩාක් දේවල් තියෙනවා ගන්න. මේ දෙන්නේ මෙන්න මේකේ බලන්න ඕකේ දාලා තියෙනවා මෙන්න මේ ටික ගණන් ටික හදන්න පුතේ. මේ වට්ටම් වෙනම තියෙනවා. මෙන්න මෙතන ඉඳලා තියෙනවා විභාග වලට ආපු ඒවා. මේ බලන්න කොමිස් ප්‍රතිශතය. ගත් මිල සොයන්න. බලන්න ওই ටික හදන්න බලන්න. මේ දින අපි හදපු ගානක්ම තමයි මෙතන මේ ගෘහ භාණ්ඩයක් 81000කට ගත්තා නම් විකුණලා තියෙනවා 108ක ලාභයක් වෙලා තියෙනවා නම් ගත් මිල සොයන්න. ඒතර මේ දින විකුණුම් මිල දීලා තියෙන්නේ. එහෙනම් ගත් මිල අහනවා අපි. හරි. මේ තියෙන ඔය විභාග වලට ආපු ගණන් තියෙන හොඳ ගණන් ටික. මේ ටික අපි ඊළඟ දවසේ හදනවා. ඊට කලින් පුතාලා හදලා තියන්න ගෙදරදී. මම ඔය කෙටි ප්‍රශ්න ටිකයි මෙන්න මේ රචනා ප්‍රශ්න. මේවා අනිවාර්යයෙන්ම හදන්න. මේ ටික හදන්න ඕනේ ටියුට් එකේ අනිවාර්යයෙන්ම මේ ගණන් ටික හදලා තියන්න. මේ රචනා ප්‍රශ්න ටික හදන්න ඔය ලොකුවට පෙන්නනකොට මහ ලොකු දේවල් නේ හදන්න ඕනේ.
මේ ටික කතා කරනවා ඊළඟ දශමේ ගණන් 13 වෙනි දින්නේ ඔය ටික කතා කරගෙන යමු. ඔය ටික කතා කරලා තමයි ඊළඟ පාඩමට යන්නේ. මොකද ඔය ටික හරි වැදගත්. ප්‍රතිශත පාඩම කියන එකෙන් ගණන් එනවා. හරි. කට්ටිය හදන්නේ හින්දා අනිවාර්යෙන්ම. ඒතර අමාරු තැන් මොනවා හරි ආවොත් මගෙන් ප්‍රශ්න අහන්න හදාගෙන යද්දී ප්‍රශ්නයක් නැහැ ඕන වෙලාවක මැසේජ් එකක් දාලා අහන්න. හරි. හරි එහෙමනම් අපි අදට උතනින් නවත්තමු. මොනවා හරි ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න.